මම මේ මෑතකදී දෙවියන් වහන්සේ එක්ක කතා කර ඉද්දි මම උන්වහන්සේගෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුවා. පියාණනි, බැරි වෙලාවත් මේ ලෝකේ මම විතරක් හිටියනම් ඔබ වහන්සේ ඒත් මම වෙනුවෙන් ඔබ වහන්සේගේ ජීවිතය කුරුසේදී කැප කරනවද? ඔයාලා දන්නවද මොකද්ද උන්වහන්සේ දුන්න උත්තරය කියලා? උන්වහන්සේ කිව්වා, ඔයා විතරක් මේ ලෝකේ හිටියා වුණත් මම ඔයා වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා කියලා. ඉතින් අයි මම මේ කතාව ඔයාලා එක්ක ෂෙයා කරගත්තේ. මේක තමා අද ඔයා වෙනුවෙනුත් දෙවියන් වහන්සේට තියෙන හදවත. උන්වහන්සේ ඔයා වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය කැප කරන්න පසුබට වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ අනර්ග මැවීම ඔයයි. උන්වහන්සේට උන්වහන්සේගේ මැවීම, ඒ කියන්නේ ඔයාව වටිනවා. උන්වහන්සේට ඔයාව විශේෂයි. හරියට දෙවියන් වහන්සේ සොදොම් සහ ගොමොරාව විනාශ කරන්න යදී ආබ්‍රහම් දෙවියන් වහන්සේගෙන් අහනවා, ධර්මිෂ්ඨයන් 10 දෙනෙක් හිටියොත් ඔබ වහන්සේ ඒත් මේ දේශය විනාශ කරනවාද කියලා. එතකොට දෙවියන් වහන්සේ කියනවා, ඒ ධර්මිෂ්ඨයන් 10 දෙනා නිසාම උන්වහන්සේ ඒ දේශය විනාශ කරන්න යන්නේ නැහැ කියලා. ඉතින් ඒ එදා තිබුණ හදවතම තමයි දෙවියන් වහන්සේට අදත් තියෙන්නේ. උන්වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ. උන්වහන්සේට ඔයාව වටිනවා. උන්වහන්සේට ඔයාව විශේෂයි. උන්වහන්සේට ඔයා වෙනුවෙන් සැලැස්මක් තියෙනවා. උන්වහන්සේ ඔයාට උන්වහන්සේගේ මුළු ජීවිතේම දෙන්න තරම් ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය ඒ තරම් පුද්ගලිකයි. ඒකයි අද අපිට උන්වහන්සේත් එක්ක පුද්ගලික සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒකයි මේ ක්‍රිස්තියානිකාරකම කියන්නේ ආගමකට වඩා අපිට උන්වහන්සේත් එක්ක තියෙන පුද්ගලික සම්බන්ධතාවයක් වෙන්නේ. මොකද උන්වහන්සේට අපි වෙනුවෙන් තියෙන ප්‍රේමය ඊටාම පුද්ගලිකයි. උන්වහන්සේ අද ඔයා විතරක් මේ ලෝකෙ හිටියා වුණත් උන්වහන්සේගේ ජීවිතය ඔයා වෙනුවෙන් කැප කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒකයි ඔයා වෙනුවෙන්, මේ මම වෙනුවෙන්, අපි හැමෝම වෙනුවෙන් උන්වහන්සේට තියෙන ඒ විශාල වූ හදවත